සුබ දවසක් යාළුවනේ. කොහොමද ඉතින් ඔයාලට? හැමෝම හොඳින් ඉන්නව නේද? ඔන්න තවත් ලස්සන චූටි බ්ලොග් එකක් අරගෙන ආවා. ආදරේ නම් ඉඳලා හිටලා චූටි වලියක් යන්නත් ඕනේ. අපි නම් හැමදාම පොඩි වලි දාගන්නවා. ඔයාලත් එහෙම නේද? කාර්ය බහුලත්වයත් එක්ක අපිට අපිවම සමහර වෙලාවට මගහැරෙනවා. අපි ලස්සනට ඉන්න ආස වුණත් අපිට ඒ දේවල් කරන්න තියෙන වෙලාව අඩුකම නිසාම අපි අවධානයක් යොමු කරන්නේ නැහැ. ඒ නිසාම මගේ කොණ්ඩෙටත් ඒ වගේ දෙයක් වෙලයි තිබුණේ. ගොඩ කාලෙකින් කොණ්ඩෙට මොකුත්ම කරේ නැති නිසා ඒ වගේම මට මගේ ලුක් එක වෙනස් කරන්න ඕන වෙච්ච නිසා අද සැලොන් යන්න දාගත්තා. ගෑනු ළමයින්ට කොණ්ඩේ කියලා කියන්නේ ගොඩාක් වටින දෙයක්. ගෑනු ළමයින්ට විතරක් නෙවෙයි පිරිමි ළමයින්ටත් එහෙමම තමයි. ඉතින් කොණ්ඩේ කියන දේ අපිට හැමෝටම කපන්න දෙන්න බැහැනේ. ඉතින් මගේ කොණ්ඩේ කපන්නේ හැමදාම මොනරාගල සැලොන් මල්කියගේ දිමුතු අයියා. ඔයාටත් ඒ වගේම ඔයාලට හිත කියපු ඔයාලගේ වැඩේ හරියටම කරන සැලොන් එකක් ඇති. සියඹලාන්ඩුවාවට ඉන්නව නම් ගෑනු ළමයිගේ සැලොන් වැඩවලට හයිට් රෙකමන්ඩ් කරන්න පුළුවන් තැනක් තමයි සැලොන් මල්කි කියලා කියන්නේ. ඉතින් අනිවාර්යෙන්ම පියසින් වලට, ඔයාගේ හෙයා කට් එකට, හෙයා කලර් එකට ටැටූ එකක් ගහගන්න ආසාවෙන් ඉන්නව නම් ෆේෂල් වලට මේ හැම දෙයකම සැලොන් මල්කි එක තමයි හොඳම තැන. ළමයි මේක මාකටිං වීඩියෝ එකක් නෙවෙයි. මගේ අත්දැකීමෙන් අවංකවම තමයි මම මේ විදිහට රෙකමන්ඩ් කළේ. උදේට කන්නෙත් නැතුව හදිසියෙන් ආපු නිසා මේ වෙනකොට නම් ගොඩාක් බඩගින්නෙන් තමයි හිටියේ. ඒ නිසා අපි දෙන්න ගියා කන්න. ආදරවන්තයින් දෙන්නෙක්ට ඉඳලා හිටලා හරි එළියට ගිහිල්ලා තනියම කෑම ටිකක් කනවා කියන එක නිකන් බඩගින්න පුරව ගන්න දෙයක් විතරක් නෙවෙයි. මං හැමදාම කියනවා වගේ අපේ ආදරණීයන් එක ගත කරන පුංචි මොහොතෙත් අපේ ජීවිතයට එකතු වෙන්න මතක. අපි ජීවිතය දිහා ආපස්ස හැරිලා බලද්දි අපිට ගොඩාක් වටින ලස්සන මතකයක් අපිට ඉතිරි වෙලා තියෙනවා. අපිට ජීවිතයේ සතුටින් ඉන්න මහා ලොකු දේවල් ඕන වෙන්නේ නැහැ. පුංචි දෙයකින් හරි අපිට ඒ මොහොතේ සතුටින් ඉන්න පුළුවන් නම් ඒක තමයි ඇත්තම සතුට කියලා කියන්නේ. කෑම එක ගේනකම් ඉවසිල්ලක් නැතුව බලාගෙන ඉන්න පාර්ට්නර් කෙනෙක් ඔයාලටත් ඉන්නවද? සමහර වෙලාවට පරක් වුණාම තරහ යනවත් එක්ක. මෙයාටත් ඉතින් එහෙමම තමයි. මට ඇත්තටම යාළුවනේ මේ කියපු රෙස්ටොරන්ට් එකේ නම නම් මතක නැහැ. හැබැයි අනිවාර්යයෙන්ම කියන්න ඕනේ දෙයක් තියෙනවා. එයාලගේ කස්ටමර් සර්විස් එක නම් මාර ක්වොලිටි. පිරිසිදුවට, පිළිවෙලට, ආසම විදියට හරිම රසට එයාලගේ පිළිගැන්වීම් කටයුතු කරනවා. ඉතින් ඒකම නේද වෙන්න ඕනේ. ගොඩාක් බඩගින්නනේ හිටියේ. ඔන්න ඉතින් අපි දෙන්න කන්න පටන් ගත්තා. යාළුවනේ වීඩියෝ එක ඉවර වෙන්නත් ළඟයි. මගේ YouTube channel එක subscribe කරන්න, ඉමහසස් ඩයරි Facebook page එක, TikTok account එක follow කරන්නත් අමතක කරන්න එපා. එතකොට ඔයාලටම වීඩියෝ එකක් දාපු ගමන්ම බලන්න පුළුවන්කම තියෙනවා. තවත් මේ වගේ ආදරණීය වීඩියෝ එකකින් හමු වෙමු. අපේ ඒ දවසේ ලස්සන ෆොටෝ තික්කොත් මම මේ වීඩියෝ එකට එකතු කරන්න අමතක කරේ නැහැ. ඒ ටිකත් බලාගෙනම ඔයාලගේ වටිනා අදහස් පහලෙන් කමෙන්ට් කරගෙන යන්නත් අමතක කරන්න එපා. ඔයාලා මගේ වීඩියෝස් වලට කැමති නම් ලයික් එකක් දාගෙනම යන්න. ඉතින් සුබ දවසක් යාළුවනේ. හැමෝම සතුටින් hina වෙලා ආදරෙන් ඉන්න ඕනේ. සොඳුරු දවසක මුණ ගැසි හිරෙහි හිතගෙන ගියා. දුටුවා පහන් නිම්නයේ පැතුවා අහසේ තරු ලෙසේ. සොඳුරු දවසක මුණ ගැසි හිරෙහි හිතගෙන ගියා. දුටුවා පහන් නිම්නයේ පැතුවා අහසේ තරු ලෙසේ. මාගේ නොවේදෝ ඔබ කාට හිමිදෝ කියා ඇසුවා ඇසක්